iPhone කියන ඔයාලා හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. කොලිවුඩ් සිනමාවට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම ගොඩක් වැදගත් වෙන තොරතුරක් අරගෙනයි අපි ආවේ. මේ දවස්වල බොලිවුඩ් වලට වඩා කොලිවුඩ් වලට ගොඩක් අය ආදරය කරනවා. මොකද කොලිවුඩ් සුපර්ස්ටාර්ලා රඟපාන චිත්‍රපටවල තියෙන ජනප්‍රියත්වය ඒ වගේම ඒ චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන්ට කරන බලපෑම නිසා ගොඩක් අය දමිළ සිනමාවට ඇදෙනවා කියලා අපි දන්නවා. 2025 වසර කියන්නේ දමිළ සිනමාවට ගොඩක් සුවිශේෂී වසරක්. මොකද සුපර්ස්ටාර්ලා රැසකගේම අලුත් චිත්‍රපට රැසක් තිරගත වන්න නියමිතයි 2025 වසරේදී. ඉතින් 2025 අප්‍රේල් මාසය ගැන තමයි අපි කතා කරන්නේ. මේ අප්‍රේල් මාසය තුළ කොලිවුඩ් සිනමාවට ආදරය කරන ඔයාලට ඔයාලගේ සුපර්ස්ටාර් කෙනෙක්ගේ අලුත් චිත්‍රපටයක් දැක්ක බලාගන්න ලැබෙනවා. ඒ වෙන කාගේවත් නෙවෙයි අජිත් කුමාර්ගේ. අජිත් කුමාර් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Good Bad Ugly තිරගත වෙන්න තව දවස් කිහිපයයි තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය පිළිබඳව ගොඩක් දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අජිත් කුමාර් එක්ක ත්‍රිෂා ප්‍රධාන චරිත රංගපාන මේ චිත්‍රපටය හාස්‍යමය ක්‍රියාදාම චිත්‍රපටයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. අදික් රවිචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලබන මේ චිත්‍රපටය නවීන් යෙර්නේනි සහ රවිශංකර් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. විශේෂෙන්ම අධික් ගැන කතා කරනකොට අධික් කියල කියන්නේ වයස අවුරුදු 37ක් තරම් ලාබාල තරුණ අධ්‍යක්ෂකවරේ. ඔහු මේ වනකොට චිත්‍රපට 4ක් නිර්මාණය කරලා තිනවා. මේ චිත්‍රපට 4ම බොහෝ දෙනාගේ අවධානය සහ ප්‍රශංසාවට ලක් වූ චිත්‍රපට විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ Good Bad Ugly චිත්‍රපටයට ඔහු අතගහන්නේ අජිත් කුමාර් නිසා. අජිත් කුමාර්ට ඔහු ගොඩක් ආදරය කරනවා. ඒ වගේම ඔහු අජිත්ගේ ෆෑන් කෙනෙක්. ඒ නිසා එයාට හීනයක් තිබ්බා අජිත් කුමාරට චිත්‍රපටයක් කරන්න. ඒ අනුව තමයි Good Bad Ugly චිත්‍රපටයට පදනම වැටෙන්නේ. අධික් කියල කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙවෙයි. ඔහු තිර රචනා ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා. රංගන ශිල්පියෙක් වගේම පසුබිම් ගීත ගායකයෙක් විදිහටත් කටයුතු කරලා තියෙන අධික් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත තරුණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. T-Series විසින් ඉදිරිපත් කරන මේ චිත්‍රපටය 2023 වසරේ අගභාගයේදී තමයි ප්‍රකාශයට පත් කළේ. විශේෂයෙන්ම AK63 විදිහට හඳුන්වපු මේ ප්‍රොජෙක්ට් එක වර්තමානය වන විට Good Bad Ugly නමින් නම් කරලා තියෙනවා. විශේෂයෙන්ම AK63 වුණේ මේක අජිත් කුමාර්ගේ 63 වන චිත්‍රපටය නිසා. 90 දශකයේ සිනමාවට පිවිසි අජිත් මේ වන විට දිනාගෙන තියෙන රස්සික ආදරය වචනවලින් විස්තර කරන්න බෑ. ඔහු කොයිතරම් දක්ෂ රංගන ශිල්පියෙක්ද කියනවනම් සාමාන්‍යයෙන් ඔහු රංගපාන චිත්‍රපටයක් අනිවාර්යෙන්ම බොක්ස් ඔෆිස් වාර්තා තබනවා. නමුත් පහුගිය කාලේ අජිත්ට ඒ තරම් සාර්ථක කාලයක් උනේ නැහැ. ඔහු අවසාන වරට රංගපාපු චිත්‍රපටය බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට පත් වූ චිත්‍රපටයක් උනේ නැහැ. මේ චිත්‍රපටයත් ඔහු රංගපෑවේ ත්‍රිෂා එක්කලා. කොහොම නමුත් මේ අවස්ථාවේදී Good Bad Ugly චිත්‍රපටය හරහා ඔහු ඒ අසාර්ථකත්වය සාර්ථකත්වයක් බවට පත් කර ගන්නට කටයුතු කරලා ඇති කියලා බොහෝ දෙනා අනාවැකි පළ කරලා තියෙනවා. චිත්‍රපටයේ සංගීතය ජී.වී. ප්‍රකාශ් කුමාර් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මෙහි කැමරාකරණය අභිනාදන් තමයි කරලා තියෙන්නේ. විජේ වේලුකුට්ටි විසින් සංස්කරණය කර තිබෙන Good Bad Ugly චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට නවම අත්දැකීමක් වෙයි කියලා නිෂ්පාදකවරුන් ප්‍රකාශ කරනවා. එළඹෙන අප්‍රේල් 10 වනදා තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වල තිරගත කරන්න මේ වෙනකොටත් කටයුතු සංවිධානය කරලා තියෙනවා. මිනිත්තු 138ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ඇතුලේ අජිත් කුමාර්ගේ වගේම ත්‍රිෂාගේ රංගන ජීවිතයේ ප්‍රහසනය සහ ක්‍රියාදාම කියන දේවල් උපරිමයෙන් බලාගන්න පුළුවන් වෙයි කියලා අධ්‍යක්ෂකවරයා මාධ්‍ය සාකච්ඡාවකදී පවසලා තිබුණා. චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 225ක් අතර මුදලක් වියදම් කරලා තියෙනවා. මේ චිත්‍රපටයේ ආදායම ගොඩක් ඉහළ එකක් වෙයි කියලා මේ වෙනකොට බොහෝ දෙනා මත පළ කරනවා. සාමාන්‍යයෙන් විචාරකයන් පවසන්නේ ඉන්දියානු සිනමාව ඇතුළේ හයි බජට් ෆිල්ම් එකක් කරනවනම් ඒකට ලොක ඕඩියන්ස් එකක් ඉන්න ඕනි කියලා. ඒ වගේම ඒකට හොඳ ප්‍රචාරයක් ලබා දෙන්න ඕනි කියලත් ඔවුන් ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් හයි බජට් චිත්‍රපටයකට අඩු ප්‍රමෝෂන් එකක් අඩු කැම්පේන් එකක් ලබා දුන්නොත් ඒ චිත්‍රපටයේ වියදම පවා පියවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
නමුත් තිරගත කරලා සති කිහිපයක් ඇතුළත මේ ආදායම උපයා ගන්න උන්ට හැකිවේ කියල තමයි නිෂ්පාදක මණ්ඩලය. ත්‍රිෂා කියන්නේ අජිත් කුමාර්ට තිරේදී ගැලපෙන හොඳම පෙම්වතිය කියලා ඔවුන්ගේ ප්‍රේක්ෂකීන් ප්‍රකාශ කරනවා. මොකද ඔවුන්ට පසුගේ චිත්‍රපටේත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ නමුත් ආදායම් අතින් අසාර්ථක වනත් මේ චිත්‍රපටය ඇතුළ ඔවුන්ගේ රංගනය ප්‍රශස්ත මට්ටමක තිබුණ කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. මේ දවස්වල අජිත් කුමාර් ත්‍රිෂා එක්ක මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවන කාජල් අගර්වාල් ඇතුළු ජනප්‍රිය නළුනිලි කණ්ඩායම චිත්‍රපටයේ ප්‍රමෝෂන් වල නිරත වෙලා ඉන්නවා. ප්‍රචාරණ කටයුතු සඳහා විවිධ මාධ්‍යනාලිකාවලට ඒ වගේම විවිධ උත්සවවලට සම්බන්ධ වන මොවුන් එහිදි චිත්‍රපටයේ තියෙන වැදගත්කම සහ මෙහි තියෙන සුවිශේෂත්වය පිළිබඳව ප්‍රේක්ෂකින් එක නිරන්තරයෙන් කතා කරනවා. මේ අවස්ථාවලදි ප්‍රේක්ෂකයින්ගෙන් ඔවුන්ට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර ඒ නිසාම අපිට ගෙස් කරන්න පුළුවන් චිත්‍රපටය ගොඩක් සාර්ථක එකක් වෙයි කියලා. කොහොම නමුත් ත්‍රිෂාගේ සහ අජිත් කුමාර්ගේ අලුත්ම චිත්‍රපටයට අපි හැම කෙනෙක්ම සුබ පතමු. ඔවුන් මේ සාර්ථකත්වය හරහා තවදුරටත් ඉදිරියේදී අපිට නිර්මාණ හරහා දැක ගන්න ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.